අද මේ වීඩියෝ එකෙන් ඔයාලට දන්නේ නැති මිත්‍යාමද 10ක් බලා ගන්න පුළුවන්. ඉතින් අන්තිම වෙනකම් බලන් හිටියොත් ඔයාලට පුළුවන් සොම්බි කෙනෙක්ව මරණ විලේජ් කෙනෙක්වත් බලා ගන්න. So begin my first myth busting video. හරි ඉතින් අපේ පළවෙනි මිත් එක තමයි බල්ලෝ අනිවාර්යෙන්ම ඇටැක් කරන්නේ ස්කෙල්ටන්ස්ලට විතරයි. අපි ඒක බලමු. හරියනම් moment of truth අපි ස්පෝන් කරලා බලමු. යප් අරහෙට ගය වැටෙන්නේ කියන්නේ ස්කෙල්ටන්ට. අපි ආයෙත් බලමු. හරියනම් ඒ මිත් එකත් ඇත්තක්. හරි අපේ දෙවනි මිත් එක තමයි අනිවාර්යෙන්ම ස්නෝ ගොලම්ස්ලා ඇටැක් කරන්නේ ස්කෙල්ටන්ස්ලට කියන එක. අපි ඒක බලමු. හරි අපි ස්පෝන් කරමු ගොලම් කෙනෙක් හරි මැද ඉඳගෙන ඒ ගාන අරහෙට විදස්කල්ටස්ලට ටැක් කරන්නේ. හරි ඒ මිත් එක බස්ටඩ්. මොකද කියනනම් ඌ ඇටැක් කරේ විදස්කල්ටන්ට. අපේ තුන්වෙනි මිත් එක තමයි වෝඩන්ලට ලාවා වලින් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ කියන එක. අපි ඒක බලමු. අපි ස්පෝන් කරමු. ඇත්ත තමයි. උන්ට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඒ මිත් එකත් ඇත්තක්. ඊළඟ මිත් එක තමයි අපි ගෝල් බ්ලොක් පිග්ලින්ලට දුන්නට අපිට කිසිම දෙයක් ට්‍රේඩ් කරලා ආයෙම දෙන්නේ නැහැ කියන කෙනෙක්. අපි පිග්ලින්ලට මේ විදිහට ගෝල්ඩ් එක ඉන්ගොට් එකක් දෙමු. ඔයාලට පේන ඇති අරු බලාගෙන ඉන්නවා ඉන්ගොට් එක දිහා. අන්න හරි. හරි දැන් අපි එක ගෝල්ඩ් බ්ලොක් එකක් දීලා බලමු. මෙන්න මේ විදිහට. යප් දකින්න ඇති ඌ මුකුත් කරේ නෑ. ඉතින් ඔය වගේ රට කනවුන්ට හරි ඒ මිත් ඇත්තක්. අපි ඊළඟ මිත් එක තමයි නෙදරයිට් වලින් හදන ඕනම බඩුවක් ඕනම බඩුවක් ලාවලට පිච්චෙන්නේ නැහැ කියන එක. හරි අපි මේ විදිහට බඩු ටික දාමු. බූට් එක ඊළඟට බ්ලොක් ලෙගින් චෙස් ප්ලේට් එක හෙල්මට් එක පිකැක්ස් ඔක්කොම ටික දාමු. නයිස් වලට පේනවා එකක්වත් පිච්චිලා නැහැ. උඩ පායනවා. ටොබ්බඩ්. හරි ඒ මිත්ත් හරි. අපි යමු ඊළඟ එකට. ඊළඟ මිත් එක තමයි මොබ්ලව අනිත් පැත්ත හරවන්න පුළුවන් සීක්‍රට් නේම් ටැග් එකක් තියෙනවා මයින්ක්‍රාෆ්ට් එකේ. ලොකු දෙයක් නෑ. ඔයාලට තියෙන්නේ නේම් ටැග් එකක් ඩින බෝන් කියලා නේම් කරන්න. ඊළඟට අපි මේ විදිහට මොබ් කෙනෙක්ට දැම්මොත් එයාලා අනිත් පැත්ත හැරෙනවා. නයිස්. යෝ අනිත් පැත්ත හැරෙනවා. ඒක හැම මොබ් කෙනෙක්ටම වැඩ කරනවා. හරිද? ඔයාලට මේ කවුස්ලට එක වැඩ ඊළඟට අපේ අශ්වයට වැඩ බලමු මේ අශ්වය පැදලා පුළුවන් ද යෝ මට විතර තේරෙන්නේ මුන්ට කතා කරන්න පුළුවන් වුණා නම් මට කුහපෙනුත් බැනලා කියලා. හරි ඒකත් ඇත්ත. එහෙනම් අපි යන් ඊළඟ මිත් එකට. ඊළඟ මිත් එක තමයි ෆොරස්ට් වර්කර් එන්චාන්ට්මන්ට් එක ආම ස්ටෑන්ඩ් වලට පවා වැඩ කියන එක. අපි ඒක බලමු. මේ විදිහට අපි ඒක ආම ස්ටෑන්ඩ් එකට දාලා මම අදින ෆිෂින් රොඩ් එකක් ඒකෙන් මේක එහෙම දාලා ඇදගෙන යම් බලන්න. යෝ ඒක වැඩ. හරි ඒක කියන්නේ ෆස්ට් එක ආම් ස්ටෑන්ඩ් වලට වැඩ. නයිස්. ඒ මිත් එකත් ඇත්තක්. ඊළඟ මිත් එක තමයි ඩ්‍රිප් ස්ටෝන් ගොඩකින් පල්ලයට එන ඩැමේජ් එකට වැඩිය එක ඩ්‍රිප් ස්ටෝන් එකකින් තියෙන ඩැමේජ් එක වැඩි කියලා. අපි ඒක බලමු. මේ විදිහට අපි ඊළඟ එක්ස්පෙරිමන්ට් එකකට යූස් කරන්නේ විලේජ් කෙනෙක්ම තමයි. මේ විදිහට මෙතන එකක් තියෙනවා. එහා පැත්තේ බර ගානක් තියෙනවා. අපි මේක කඩමු. ඌ මැරුන්නේ නැහැ. හරි බලමු අපි ඊළඟ එක තාම කන්ෆර්ම් නැහැ. අපි මේක කඩමු මේ විදිහට. යප් ඒ කියන්නේ උට කිසිම ඌ මැරුන්නේ නැහැ. කියන්නේ ඒ මිත් එක බස්ටඩ්. ඊළඟ මිත්‍ර තමයි ඔයාලා මෙච්චරලා බලන් හිටියේ. විලේජස්ලට පුළුවන් ද සොම්බිලව මරන්න තෝන්ස් දාපු ආමස් වලින්. let's see it. හරි මේ විදිහට අපි අපේ ඩිස්පෙන්ස් එකට මේ විලේජ්ට ඕන කරන තෝන්ස් ඇඳුම් ටික දාගමු. කරලා මෙන්න මේ විදිහට දරමු. වැඩද? no what the
ඒක වැඩ නෑ. ඒ කියන්නේ ඒක බස්ටඩ්. මං හිතුවේ බෑ ඒක ඇත්තටම වැඩ කරයි කියලා. හරි ගන්න තරහටත් එක්ක TNT පොඩ්ඩක් දාගෙන ගිහිල්ලා